ඔයාලා දන්නවද මවුන්ට් ලැවීනියා හෝටලයට නම හැදුන විදිහත් ඒ සම්බන්ධව ඇති ආදර කතාවත්? වර්ෂ 1805 බ්‍රිතාන්‍ය පාලන සමය. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූයේ සර් තෝමස් මේට්ලන්ඩ්. ඔහු දැඩි විනයක් ඇති. නමුත් කලාවට ලැබියෙක්. දිනක් ඔහු ගල්කිස්ස වෙරළ තීරයේ සංචාරය කරමින් සිටියේදී රොඩි කුලයට අයත් ලොවීනා අපොන්සුවා නම් වූ අතිශය රූමත් දේශීය නැටුම් ශිල්පිනියක් දකිනවා. ඇගේ රුවට සහ ඇගේ නැටුම් විලාසයට ආණ්ඩුකාරවරයා එකෙනෙහිම වශී වෙනවා. කවුද ඒ රූපසුන්දරිය? ඇගේ නැටුම, ඇගේ දැස. මා මීට පෙර කිසිදා මෙවැනි සුන්දරත්වයක් දැක නැහැ. නමුත් ඔවුන් අතර වූයේ හුදෙක් ආදරයක් පමණක් නොවේ. එය විශාල සමාජීය අභියෝගයක්. රජයේ ඉහළම තනතුරු දරූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට එවකට කුලක්‍රමයේ පහත්ම කුලයට අයත් කාන්තාවක සමග ප්‍රසිද්ධියේ ඇසුරු කිරීමට බ්‍රිතාන්‍ය නීතිය හෝ දේශීය සම්ප්‍රදාය කිසිසේත්ම ඉඩ දුන්නේ නැහැ. මම කොහොම හරි පාරක් හොයාගන්න ඕව ලොවීනව හම්බ වෙන්න. මට එයා නොදැක ඉන්න බෑ. ඔවුන්ගේ ආදරය තහනම් ආදරයක් වුණා. ඔවුන්ගේ එකම විසඳුම රහසිගත හමුවීමයි. තෝමස් මේට්ලන්ඩ් ගල්කිස්ස මුහුදට මුහුණලා ඇති කන්දක් මට ඔහුගේ නිල නිවස ඉදිකිරීමට තීරණය කළා. ඔහු එම නිවසේ වයින් ගබඩාවේ සිට ලුවීනාගේ නිවස තිබූ ලිඳක් දක්වා විහිදෙන රහස් උමගක් නිර්මාණය කළා. වසර 6ක් තිස්සේ ඔවුන් මේ රහස් උමග හරහා රාත්‍රියේදී හමු වුණා. එම හමුවීම් වලදී ආණ්ඩුකාරවරයා ඇයට රහසේම රෙදිපිලි යවා දුන් අතර අවසානයේ ඇයට අගේ උඩුකය වසාගෙන සිටීමට අවශ්‍ය කටයුතු සැලසුම් කළ බව පැවසෙනවා. කාලය ගෙවී යද්දී මේ ආදර කතාව කාතරත් ප්‍රසිද්ධ රහසක් බවට පත්විය. ආණ්ඩුකාරවරයාට එරෙහිව මිනිසුන් පෙත්සම් ගැසීය. 1811දී බ්‍රිතාන්‍ය රජය සර් තෝමස් මේට්ලන්ඩ්ව මෝල්තාවට මාරු කළා. ඔහුට ලංකාවෙන් සහ ඔහුගේ ප්‍රාණය වැනි ලොවීමාගෙන් සමු ගැනීමට සිදු වුණා. අඩන්න එපා ලොවින. මට වෙන කරන්න දෙයක් නෑ. මට යන්නම වෙනවා. ඔහු වෙන්ම යන විට තමා ජීවත් වූ ඒ සුන්දර මන්දිරය තම ආදරවන්තියගේ නමින් නම් කළා. එය මවුන්ට් ලැවීනියා ලොවීනාගේ කන්ද ලෙස හඳුන්වනු ලැබුවා. අද ඒ රහසුමගින් කොටසක් තවමත් ගල්කිස්ස මහා හෝටලයේ අමුත්තන්ට දැකගත හැකි. මේ හෝටලය ගල්කිස්ස වෙරළට ඉහළින් තේජවන්තව නැගී සිටින්නේ එදා සිදු වූ ඒ අසම්මත නමුත් අවංක ආදර කතාවේ ස්මාරකයක් ලෙසයි.